ගන්නවා හැමෝම අද වීඩියෝ එකට. ඉතින් අද අපි අරගෙන ආවා ඕගොල්ලෝ වාහනේ නිවැරදිව charge කරගන්නකොට දැනගත යුතු වැදගත් කරුණු කීපයක් සාකච්ඡා කරන්න. ඉතින් රැඳී සිටින අපිත් එක්ක මේ Charging Europe මුලින්ම ඔයාලට කරන්න තියෙන්නේ මේකේ charge limit එක set කරගන්න. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ මෙතනින් මුලින්ම menu එකට ගිහිල්ලා මේ charging option එකට ගිහිල්ලා මෙතන charging limit එක ඔයා set කරගන්න ඕන. අපි දැන් මේක set කරන්න යන්නේ 100ට. ඊළඟට මෙතනින් මේ open charge port කියන එකෙන් අපි charge port එක open කරගන්නවා. මේක වාට ඕන නම් phone එකෙන් උනත් කරන්න පුළුවන්. හරි. අපි දැන් යමු plug කරගන්න. ඊළඟට වාට තියෙන්නේ මෙතනින් මේ cable එක අරගෙන එහෙනම් plug කරගන්න. ඔයාලට පේනවා දැන් මෙතනින් මේ plug කරන්න කලින් මේ light එක තියෙන්නේ සුදු පාට light එකක්. අපි දැන් මේක plug කරගන්නවා. plug කරාම මේක නිල් පාට වෙනවා. ඊළඟට මේක charge වෙනකොට මේක කොළ පාට වෙනවා. හරි. ඉතින් ඕගොල්ලෝ ට්‍රැඩිෂනල් වාහනයක එන්ජින් එක මේන්ටේන් කරනවා වගේ ඉලෙක්ට්‍රික් වාහනයක ඔයාගේ බැටරි එකේ හෙල්ත් එක තමයි ඕගොල්ලෝ ගොඩක් මේන්ටේන් කරගන්න ඕනේ. ඉතින් ඕගොල්ලෝ ට්‍රැඩිෂනල් වාහනයක ඔයිල් මාරු කරනවා, ෆිල්ටර්ස් මාරු කරනවා. ඒ වගේම බැටරි එකේ හෙල්ත් එක මේන්ටේන් කරගන්න ඔයාලට කරන්න තියෙන්නේ සතියට එකපාරක් අනිවාර්යෙන් 100%ක් charge කරගන්න. එකපාරට වඩා charge කරාට කිසිම ගැටලුවක් නැහැ. ඔයගොල්ලෝ travel කරනවා නම් ඔයාලට එකපාරට වඩා වුණත් charge කරගන්න පුළුවන්. නමුත් 100%ක් අනිවාර්යෙන් එකපාරක් charge කරගන්න ඕනේ. හරි. අපි වාහනේ සුපර් charger එකකින් charge කරනකොට ඔයගොල්ලන්ගේ payment එක වෙන්නේ Tesla app එක හරහා. ඔයගොල්ලෝ charge කරන්න කලින් ඔයාලගේ payment method එක ඔයගොල්ලෝ Tesla app එකට ඇතුළත් කරලා තියන්න ඕනේ. ඒකට ඔයගොල්ලෝ charge කරලා unplug කරපු ගමන් ඔයගොල්ලෝ charge කරපු kilowatt ප්‍රමාණයට අදාළ price එක ඔයාගේ payment method එකෙන් එවෙලෙම charge වෙනවා. ඉතින් මේකේ charging speed එක ගැන බැලුවොත් පැයට kilowatt 175ක වේගෙන් මේක charge වෙනවා. නමුත් ඒ වේගෙන් charge වෙන්නේ මේක 180ක් වෙනකම් විතරයි. 180ක් වෙනකොට බැටරිය heat වෙන හින්දා මේ බැටරි cool කරන්න පටන් ගන්නවා. එතකොට මේ charging speed එක වාට දැන් මෙතන බලා ගන්න පුළුවන්. දැන් 91ක් charge වෙලා තියෙන්නේ. මෙයා දැන් charge කරන්නේ පැයට kilowatt 34ක වේගෙන්. දැන් වේගය ටිකක් අඩු වෙලා තියෙන්නේ. මුලින්ම අපි plug කරනකොට මේ වේගය සාමාන්‍ය 150 170 වගේ වගේක් තමයි තිබුණේ. දැන් ඔයාලට පේනවා ක්‍රමයෙන් අඩු වෙලා තියෙන්නේ මේක. ඉතින් ඕගොල්ලෝ මේ charge වාහනේ charge කරනකොට දැනගන්න ඕන තවත් එක වැදගත් කාරණාවක් තමයි ඔය වාහනේ 100% charge වුණාට පස්සේ මෙතනින් ඔයාලට phone එක notification එකක් එනවා මේක charge වෙලා තියෙන්නේ කියලා. ඔයාලට online වගේ progress එක බලන්න පුළුවන් phone එකෙන්. 100% charge වුණාට පස්සේ හැකි ඉක්මනින් මේක unplug කරන්න ඕන. එහෙම unplug කරේ නැත්නම් ඔයාලට විනාඩියකට යුරෝ 1ක මුදලක් මේකට අය කරනවා. සුපර් charger එකෙන් charge කරනකොට ඔයාලට පේනවා මෙතන price එක වෙනස් වෙනවා. දැන් price එක වැටෙන්න තියෙන්නේ මෙතන kilowatt එකක අගය 744ක් විදියට. මේක peak hours off peak hours වල අනුව price එක වෙනස් වෙනවා. ඔයාලට දැන් පේනවා මෙතන 100%ක් මේ charge වෙලා තියෙන්නේ. ඔයාලට දැන් තියෙන්නේ මෙතන unlock charge port කියන එක touch කරන්න. ඊට පස්සේ unlock වෙනවා. ඉතින් අපි දැන් charge කරලා ඉවරයි. අපි දැන් මේක unplug කරගන්න යන්නේ. අද වීඩියෝ එක අවසානයේදී කලිසියට ඔයගොල්ලෝ ගොඩක් ස්තුතියි. ඉතින් අපිව subscribe කරන්න අමතක කරන්න එපා. මේ Charging Europe